Bagha Voice TV. අපි හැම වෙලාවකම කියනවා අපේ රටට අවශ්‍ය දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගන්න ඕනේ කියලා. දැන් අවුරුදු දශක ගානක ඉඳන් ওই කතාව කියනවා. හැබැයි සමහර වෙලාවට අපේම රටේ නිෂ්පාදකයන් යම් දෙයක් නිර්මාණය කරන්න ගත්තම ඒ අයට ලැබෙන සහයෝගය තියෙන්නේ කොතනද කියන ප්‍රශ්නෙට උත්තර දන්නේ ඒ නිෂ්පාදකයන්ම තමයි. අපි හයිය තුලින් බලාපොරොත්තු වෙන්නේ ලංකා වොයිස් TV ඔබට අරගෙන එන හයිය වැඩසටහන තුලින් අපේ බලාපොරොත්තුව අපේම රටේ දේවල් නිෂ්පාදනය කරන අපේම රටේ ව්‍යවසායකයන්ට තැනක් හදන එක. ඔවුන්ට හයියක් වෙන එක. ඒක තමයි අපේ වගකීම. අද මාත් එක්ක අන්න ඒ වගේ රටට හයියක් වුණු කෙනෙක් එකතු වෙනවා. අපි ලෑස්ති ඔහුට හයියක් වෙන්න. අධිපීඩන වාෂ්ප බොයිලරු නිෂ්පාදනයේ පුරෝගාමීම අපේ රටේ අභිමානවත් සන්නාමයක් හදපු ලිත්කෝ ඉන්ජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් නිර්මාතෘ ලියනගේ ලලිත් රෝහණ පෙරේරා මහත්මයායි අපිත් එක්ක එකතු වෙන්නේ. ලලිත් මහත්මයා අයබෝවන්. ස්තුතියි අයබෝවන්. හොඳයි. සතුටුයි. අපේම රටේ ව්‍යවසායකයෙක් එක්ක කියන්නේ අපේම දෙයක් අපේම බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරපු කෙනෙක් එක්ක කතා කරන්න ලැබීම ගැන මම මුලින්ම දැනගන්න කැමතියි. දැන් අපි හිතනවා බොයිලරුව කිව්ව ගමන් අර තේ හදන එකත් බොයිලරුව කියලා සමහර කට්ටිය කියනවා. එතකොට ඇත්තටම බොයිලරුව කියන්නේ මොකක්ද? බොයිලරුවෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියන තැනින් අපි කතාව පටන් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඔව් මම හඳුන්වා දෙනවා නම් බොයිලරුවක් කියන්නේ සාමාන්‍යයෙන් බොයිලරුව ප්‍රධාන වශයෙන් වතුර. ඒ කියන්නේ වතුර රත් කරලා වතුර වල තියෙන වාෂ්ප තමයි බොයිලරුව ප්‍රධාන වශයෙන් පටන් ගන්නෙ. වාෂ්ප පීඩනය එක උපකරණයකට කියන්නේ කොටු වෙච්ච උපකරණයකට ධාරිතාවය දාරන්න පුළුවන් උපකරණයක් වතුර රත් කිරීමෙන් තමයි වාෂ්ප හැදෙන්නේ. ඒතකොට ඒක පීඩනයක් හැදෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් අපි වතුර රත් කිරීදී කේතලෙන් පිට වෙනවා වගේ පීඩනය එකතු වෙලා ඒකේ ගබඩා වෙනවා යම් ප්‍රමාණයකට. ඒක අපි මනිනවා ඒකක තියෙනවා. ඒක PSI හරි බාර් හරි වලින් අපිට මනින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලංකාවේ සාමාන්‍ය කර්මාන්තකරුවන්ට බාර් 10ක වගේ ප්‍රමාණයක පීඩනයක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතකොට එතනින් එහාට යන ඒවා ජල විදුලි බලාගාරවලට මේ කියන්නේ ස්ටීම් ටර්බයින් වගේ දේවල් වලට තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ විදුලි ජනන යන්ත්‍ර සඳහා ජෙනරේට් කරගන්න ස්ටීම්. ඒවා සාමාන්‍යයෙන් බාර් 10න් එහා බාර් 25 50 ඒ වගේ යනවා. ඒතර සාමාන්‍ය කර්මාන්තකරුවන්ට බාර් 10න් මෙහා පීඩනයක් තියෙන බොයිලරු. ඒකේ ප්‍රමාණවල් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 300 ඉඳලා ටොන් 10 15 20 එහෙම තියෙනවා. ඉතින් අපේ කුඩා කර්මාන්තකරුවන්ට සාමාන්‍යයෙන් ටොන් 1 1.5 2 වගේ බොයිලරු අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අනුව අපි මේ බොයිලරුව නිෂ්පාදනය කරනවා එක එක දහන ක්‍රම වලින්. ඒ කියන්නේ සමහර ඒවා ඩීසල් වලින් පුළුවන්, භූමි තෙල් වලින් පුළුවන්, දර වලින් පුළුවන්, හස්ක් වර්ග වලින් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් හිට ගත්තොත් සමහර හස්ක් වර්ග තියෙනවා, ඔය පැඩි හස්ක් එක තියෙනවා, කජු ලෙලි වර්ග තියෙනවා, බගෑස් වගේ තියෙනවා. එතකොට ඒ වගේ වෙන් අපිට මේ ගින්දර ඒ කියන්නේ දහනය කරලා බොයිලරුව මේ රත් කරලා වාෂ්ප ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩිපුරම අපේ ලංකාවේ හුඟක් තියෙනවා මේ රබර් දර. ඒව රබර් දර සාමාන්‍යයෙන් රබර් කාලයකදී කපලා රබර් දර වලින් පාවිච්චි කළා තමයි රබර් දර පාවිච්චි කළා දහනය ලබා ගන්න පුළුවන්. ඒ වගේ කුරුඳු තියෙනවා. ඒතර කුරුඳු අපිට පාවිච්චි කළා ඒ කුරුඳු වලින් එන මේ උෂ්ණත්වයේ රස්නෙන් බොයිලරුව වාෂ්ප කරගන්න පුළුවන්. මොකද එතකොට සාමාන්‍යයෙන් රටේ ගස් වර්ග නැති වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. කියන්නේ හානියක් වෙන්නේ නැහැ. ශාකවලට. මොකද මේක අනිවාර්යෙන් කපන්න ඕනේ. ඊළඟ මේවයකට යන්න. එහෙම තමයි අපි බොයිලරු වර්ග කරගෙන. දැන් අපි කතා කරේ බොයිලරුවක සිද්ධ වෙන ක්‍රියාදාමය ගැන සිස්ටම් එක කොහොමද කියලා. ඇත්තටම මොන වගේ ක්ෂේත්‍රවලටද මේක ඌමනා වෙන්නේ? සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත 6-7ක් තියෙනවා. ඒ කියන්නේ ගාමන්ට් ක්ෂේත්‍රයට අවශ්‍ය වෙනවා. ඊළඟට කිරි නිෂ්පාදන ආයතන වලට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කිරි කර්මාන්තය සඳහා පාවිච්චි කරන ඒවට අවශ්‍ය වෙනවා. ඊගාවට රබර් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. ඒ වගේම තව ඔයගේ උෂ්ණත්වය ඒ කියන්නේ පළතුරු වේලනේ වැඩි හයිඩ්‍රේට් කරන ආයතන, බේවරේජස් කරන ආයතන ඒ වගේ වලට මේ ස්ටීම් බොයිලරු අවශ්‍ය වෙනවා විවිධ ක්‍රම වලට. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට කිරි කර්මාන්තය ගත්තොත් එහෙම කිරි උණු කරන්න සහ ඒ අවශ්‍ය කරන ඒවා රත් කරගන්න
ස්ටීම් බොයිලරුවෙන් පුළුවන්. ඊට පස්සේ රබර් කර්මාන්තය ගත්තොත් රබර් කර්මාන්තයට වෝල්කනයිසිං වලට වේලන්න ඩ්‍රයි කරන්න තම්බන්න වගේ දේවල් වලට. එතකොට බේවරේජස් ගත්තොත් ඒත් ඒ වගේ ස්ටෙරිලයිස් කරන්න පැස්චරයිස් කරන්න එතකොට මේ රිටෝට් කරන්න වගේ දේවල් වලට තමයි ස්ටීම් පාවිච්චි කරන්නේ. එතකොට තව තියෙනවා ගාමන්ට් ෆැක්ටරි වලටත් එහෙමයි. ඒ වගේ රෙදි වේලන්න තම්බන්න ස්ටීම් කරන්න වගේ දේවල් වලට අපි බොයිලරු පාවිච්චි වෙනවා. ඉතින් හුඟක් ලංකාවේ කර්මාන්තවලට මේ බොයිලරු හරි වැදගත්. ඉතින් ඒ හින්දා මේ බොයිලරුව අපි එක එක ක්‍රම වලට හදලා දෙනවා. ඒ අවශ්‍ය කරන තැන් අනුව. හොඳයි දැන් අපිට තේරෙනවද සමහර වෙලාවට මේ බොයිලරුවක් තේ හදන්නත් හදලා දෙන්න පුළුවන්ද කියලා අහන මට්ටමේ කට්ටියක් තියෙන නිසා වැදගත් මේක. ඒ කියන්නේ ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙන කර්මාන්ත රාශියකට හේතු සාධකයක් බවට පත් වෙන දෙයක් තමයි මේ අධිපීඩන වාෂ්ප බොයිලරුව කියලා කියන්නේ. හැබැයි ලලිත් මහත්මයා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඒක තමයි දැන් අපි හැම වෙලාවකම කියන මේ වගේ බොයිලරු නිෂ්පාදනය කරන අපේ රටේ ආයතන කිහිපයයි 14යි. ඔව්. හැබැයි අපේ රටට අවශ්‍ය කරන ප්‍රමාණය නිර්මාණය කරගන්න ඒකට තාමත් හැකියාව ලැබිලත් නැහැ. ඇයි මේ අඩුවක් තියෙන්නේ ඇයි? මෙහෙම එකක් තියෙනවා දැන් හුඟක් වෙලාවට අපේ රටේ මේ බොයිලර් නිෂ්පාදකයන්ට රජයේ පැත්තෙන් මේකට පොඩි මේව එකක් තියෙනවා පිට රටින් ගේන බොයිලර් වලට කෝඩ් එකක් තියෙනවා. ඉන්දියාවෙන් හෝ ඉංගලන්තෙන් හෝ වෙන රටවල් වලින් ගේනවනම් ඒවට කෝඩ් එකක් තියෙනවා. ඒතකොට ලංකාවේ කෝඩ් එකක් නැහැ. කෝඩ් එකක් නැති හින්දා අපේ අය ගන්න පොඩක් මැලි වෙනවා මේකේ ප්‍රමිතියට. ඒ කියන්නේ ප්‍රමිතියක් නැති බොයිලරුවක් ගන්න හුඟක් අය අකමැති. නමුත් පිට රටින් ගේනවට වඩා අපේ රටේ ඊට වඩා හොඳට හදන ආයතන තියෙනවා. ආයතන 6-7ක් තියෙනවා. ඒවැ හරියට ප්‍රමිතියටම කරනවා. ඉතින් වෙලා තියෙන්නේ අර සමහර තැන්වල ඒ ආයතනයේ මේ කියන්නේ ප්‍රමිතියක් නැතුව හදන බොයිලරුත් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ දෙක හරියට ගලප ගන්න පුළුවන් වුණොත් අපේ රටේ හොඳ ආයතනයක් නිර්මාණය කරලා ඒ ආයතන හරහා ප්‍රමිතියක් අපිට දුන්නොත් මේක පිට රටින් ගේනව නතර කරලා අපේ බොයිලරුම අපේ කර්මාන්තකරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒකට මොකද්ද දැන් මේ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මොකද්ද? ඒකට මොනවාරි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද මේ වෙනකොට කොහොමද? ඔව් දැනට අපි කතා කරලා තියෙනවා රජය සමග. ඒගොල්ලන් බලනවා මේ හෙට අනිද්දාත් අපිට තියෙනවා ඉස්සරහට කටයුතු කරන්න කර්මාන්ත අමාත්‍යාංශයෙන් සහයෝගයක් ලබාගෙන කාර්මික සංවර්ධන මණ්ඩලෙත් සහයෝගය ඇතුව මේ අපි මේකට ගැසට් කරලා ආයතනයක් නිර්මාණය කරලා මේ කෝඩ් එකක් හදා ගන්න. කියන්නේ ශ්‍රී ලංකන් කෝඩ් එකක් හදන්න. ඉතින් ඒකට අපි ලෑස්ති වෙනවා ඉදිරියේදී මේක ප්‍රමිතිගත කරලා මේ ස්ටෑන්ඩඩ් වලට කරගෙන යන්න. දැන් අපි දකිනවා අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවා. ඒක ජාතියක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන පුරුද්දක්. ඒ තමයි අපේ රටේ නිෂ්පාදකයෙක්ගේ අපේ රටේ දෙයක් එවුන් ඒකට ලබා දෙන අගේ හරි අඩුයි. හැබැයි පිට රටකින් මොකක් හරි අපි කියමු චීනෙන් කියලා. එහෙම මොකක් හරි එකකින් ගෙන්නන දෙයක් තියෙනවා ඒකට වැඩි වටිනාකමක් දෙනවා. හැබැයි අපි අවබෝධ කරගත්තු දෙයක් තමයි රටක් විදිහට අපේම රටේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනයන් මිලදී ගන්නකොට ඒක වඩාත් ප්‍රමිතියකින් අපේ රටට ගැලපෙන විදිහට අපේ දේශගුණයට ගැලපෙන විදිහට හරි ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියන එක. ඉතින් ඒක තේරුම් ගන්න මට්ටමට ඔලු ටික හදා ගන්න තමයි අපි හයිය වැඩසටහන ලංකා වොයිස් TV අරගෙන එන්නේ. දැන් ඔබතුමා කිව්වා අර කෝඩ් එකක් ගැන ශ්‍රී ලංකන් කෝඩ් එකක් එනවා කියන එක. අපි ටිකක් පැහැදිලි කරගමුද ඒ ගැන? ඔව්. දැන් මේකේ තියෙනවා මේ බොයිලර් නිෂ්පාදනය කරනකොට උදාහරණයකට ගත්තොත් ඉන්දියාවේ තියෙනවා ඉන්දියාවෙම නිර්මාණය කරගත්තු කෝඩ් එකක්. ඒ කියන්නේ එක එක ප්‍රමිති තියෙනවා. මේකේ පීඩනය තියෙන්න ඕනේ මේ විදිහටයි වතුර තියෙන්න ඕනේ මේ ප්‍රමාණයටයි කියලා තියෙනවා මේ කැටලොග් එකක්. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට තමයි ඒගොල්ලන් හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනස්කම් වෙන්න බෑ. ලොකු වෙනස්කම් වෙන්න බෑ. ඒවා අපි පීඩනයට ඔතු දෙන මෙන්න මේ යකඩේ. එතකොට ගේජ් එක මේ ගාන. එතකොට වතුර තියෙනුනේ මෙන්න මේ විදිහටයි. ලෙවල් එක තියෙනුනේ මේ විදිහටයි. පයිප් මේ විදිහට. අන්න ඒ වගේ නිර්මාණය කරලා හදපු කෝඩ් එකක් තියෙනවා. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. එතකොට අස්මි කෝඩ් එක කියලා තියෙනවා ඒක ඇමරිකාවේ. ඒතර ඒකෙත් තියෙන්නේ ඒ වගේ මුල්ම හදපු ඒ නිර්මාණය කරපු පුද්ගලයා හදපු කෝඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් වලට හදලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ ලංකාවේ අපිට අවශ්‍ය කරන කෝඩ් එක අපිට නිර්මාණය කරගෙන මෙන්න මේ ස්ටෑන්ඩඩ් වලට මේවා තියෙන්න ඕනේ. මේ පීඩනයට මේ විදිහට මේ ආකාරයට තියෙන්න ඕනේ කියලා ලංකාවේ ඒ කෝඩ් එක ස්ථාපිත කරලා හරියටම මේ සියලු දෙනාට මේ කෝඩ් එක ෆලෝ කරලා ඒකට මේ සහතිකයක් දෙන්න පුළුවන්. ඒතකොට ඒක ෆලෝ කරලා හදනකොට බොයිලරුව කවදාවත් අර වගේ
හානියක් ඩැමේජ් එකක් වෙන්න බෑ. අන්න ඒ විදිහට අපේ රජයේ අනුග්‍රහය අටතේ රජයේ ආයතනයක් පිහිටවලා මේක කරොත් සියලු දෙනාම අර බොයිලේරුව මේ ප්‍රමිතියට තියෙනවා නම් අපේ ලංකාවේ සියලු දෙනාටම මේක ගන්න පුළුවන් සහ පිටරටටත් ඒ අපේ දේ යවන්න පුළුවන්. දැන් අපි පහුගිය කාල වකවානුවේ දැක්කා බොයිලේරු අනතුරු නිසා වටිනා ජීවිත අපේ රටේ අහිමි වෙනවා. ඔව්. ඒ වගේ අනතුරු ගණනාවක් අපිට මාධ්‍ය විදිහට වාර්තා කරන්නත් සිද්ධ වුණා. ඇත්තට මේ ප්‍රමිතියකින් තොර විදේශයන් වලින් ගෙන්වන මේ බොයිලේරු පාවිච්චි කිරීම නිසා මොන වගේ අන්තරායකර තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් දැන් දැනටත් අපේ ලංකාවේ පිටරටින් ගේන බොයිලේරු පවා ඒවට ප්‍රමිතියක් දන්නේ නැහැ. ගෙනල්ලා ආයතන වලට කෙලින්ම මේ ලබාගෙන ඒගොල්ලන් ඒ තංගවල ස්ථාපනය කරලා බොයිලේරුව පාවිච්චි කරනවා. ඉතින් ලංකාවේ ඉන්නවා බොයිලර් ඉන්ස්පෙක්ටර්ස්ලා. නමුත් අපි කරන්න හැදුවට පස්සේ බොයිලේරුව සමහර දේවල් ඉන්ස්පෙක්ෂන් කරන්න බෑ. පීඩනයයි ඒකේ නිකන් පිටින් විතරයි බලන්න පුළුවන්. හරිනම් මේකේ තහඩුවේ ඉඳලා වෙල්ඩින් කරන ක්‍රම පවා බලාගෙන යන්න ඕනේ. ඒ කරන වෙලාවෙ ඉඳලම තමයි අපි ෆලෝ කරන්න ඕනේ. ඉතින් අපි සම්පූර්ණ gediya පිටින් ගෙනාපු ගමන් අපිට මුකුත් හොයාගන්න බෑ. මොන විදියට හදලා තියෙනවද මොන ලෝහ වලින් හදලා තියෙනවද හොයන්න බෑ. ඉතින් දැනට වෙන්නේ අර පීඩනය බලලා සහතිකයක් දෙනවා. ලෙවල් ටික තියෙනවා මේක තියෙනවා අරක තියෙනවා කියලා නමුත් කිව්වට පාවිච්චි කරගෙන යනකොට ප්‍රශ්න හිටිනවා. ඒ වෙලාවේදී දැනට වෙලා තියෙනවා ලංකාවේ ඉන්දියාවෙන් අනිත් රටවලින් ගේන බොයිලේරු පිපිරිලා විශාල අනතුරු වෙලා තියෙනවා. ඉතින් ඒවා වළක්ව ගන්න තමයි අපි මේ කොහෙන් ආවත් අර ප්‍රමිතිය අපි දෙන්න ඕනේ මේ කෝඩ් එකට තියෙනවා කියන එක. ඒතකොට අපිට විශ්වාසයක් තියෙනවා ලංකාවේ හදද්දී අපි මෙන්න මේක ෆලෝ කරලා මුල ඉඳලා අග දක්වාම මේ ආයතන හරහා ඒවා ඒ කෝඩ් එක පාවිච්චි කරලා කරාම අපිට විශ්වාසයක් තියෙනවා මේ බොයිලරට අනතුරක් වෙන්නේ නැහැ කියලා. අපි මේ කතා බහ කරමින් ඉන්නේ ලිත්කෝ ඉන්ජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නිර්මාතෘ ලියනගේ ලලිත් රෝහණ පෙරේරා මහත්මයාත් එක්ක. දැන් මේ මෙතුමා වගේ ව්‍යවසායකයන් නව නිර්මාණකරුවන් රටෙන් ඉල්ලන්නේ බලධාරීන්ගෙන් වගකීම් ඉල්ලන්නේ අරව දෙන්න මේවා දෙන්න අපිට මේ සහන දෙන්න සහනාධාර දෙන්න සල්ලි දෙන්න කියලා නෙමෙයි. මේ Taman කරන නිෂ්පාදනයන් වලට හරි ප්‍රමිතියක් ඇති කරන්න කියලා. අපි විශ්වාස කරනවා වර්තමාන රජයේ බලධාරීන් නිලධාරීන්ටත් මේ දේ දැනෙයි කියලා. මොකද අපේ රටේ දේවල් ලෝකෙට අරන් යාම ගැන අපි කතා කරාට ඒ වෙනුවෙන් නිසි ප්‍රමිතියක් ඇති කිරීම සම්බන්ධයෙන් වගකීමක් අපේ රටට තියෙන නිසා. හොඳයි ලලිත් මහත්මයා අපි කතා කරමු වෙනස් ක්ෂේත්‍රයක් ඔබ තෝරගන්නේ. ව්‍යාපාරයක් විදිහට ටිකක් වෙනස් දෙයක් තෝරගන්න අපි මිනිස්සු බයයි අනුතුරුදායකයි නිසා. කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්න තමයි ගොඩක් අය කැමති. හැබැයි ඔබ තෝරගන්නවා මේ ක්ෂේත්‍රය කොහොමද පිවිසුනේ මුල් කාලේ පහසු උනේ නැහැ කියලා මම දන්නවා. කොහොමද පටන් ගත්තේ? මම ඉස්කෝලේ ආන ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සේ එහෙන් ඉගෙනගෙන ඉවරලා කාර්මික සංගතන මේ ටෙක්නිකල් කොලෙජ් වල ඉගෙනගෙන NDT කරලා ඊට පස්සේ මම අපි වැටුණා අලියාගෙන පෙට්ටියකට. ඒකෙදි ලොකු දැනුමක් එකේ ලබා ගත්තා. 89 90 වගේ කාලයවලදී ඊට පස්සේ එතෙන්දී දැනුමත් එක්ක මේ බොයිලර් ශාස්ත්‍රයේ බොයිලර් 3ක් තිබුණා. ඒ තිබුණේ ගිනිකූරු හදන ආයතනයක්. ඒ ආයතනයේ ඒකටත් ඕනනේ. ඕන වුණා. ඒ කියන්නේ ගිනිකූරු වේලන්න එතකොට ස්ටීම් කරන්න තිබුණා. ඒ වගේ ඩ්‍රයර් වලට එහෙම ඔක්කොටම ස්ටීම් අවශ්‍ය වුණා. ඉතින් ඒ කර්මාන්ත කාලෙදී බොයිලර් වර්ග 3ක් තිබුණා. අවුරුදු ගාණක් පරණ. ඒ කියන්නේ අවුරුදු 100කට වැඩිය පරණ බොයිලර් තිබුණා. ඒවෙන් හොඳ අත්දැකීමක් ලැබුවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක මම මේ ශාස්ත්‍රයට ටික ටික යොමු වුණා. යොමු වෙලා අපි ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තවලට පොඩි උපකරණ හදන්න පටන් ගත්තා. හදන්න පටන් ගත්තාම ඉතින් අපේ රටේ බොයිලරුවක් අවශ්‍ය කෙනෙකුට හරි අමාරුයි ගන්න පිටරටින්ම තමයි ගේන්න ඕනේ. ඒතර මම හිතාගත්තා මේ වගේ දේවල් කරොත් එහෙම සාමාන්‍යයෙන් කර්මාන්තකරුවන්ට ඒ අවශ්‍ය කරන ප්‍රධාන උපකරණයක් හිට තමයි බොයිලරුව තියෙන්නේ. ඒතර බොයිලරුවට ලොකු පිරිවැයක් යනවා. ඉතින් ඒක නිර්මාණය කරලා මුලින්ම මම දුන්නා ඉස්සෙල්ලාම මගේ ආයතනය විවෘත කරලා කියන්නේ ස්ථාපනය කරලා ඉවරලා CIC සමාගමේ තිබුණා වැලිකන්දේ කිරි නිෂ්පාදනාගාරයක් කිරි ආහාර නිෂ්පාදන. අන්න ඒකට මුලින්ම බොයිලරුවක් දීලා ඒක දැනටත් මම හිතන්නේ තාම පවත්වාගෙන යනවා. ඔවුන් පිළිගත්ත සහයෝගය දුන්නා. ඔව් ලොකු සහයෝගයක් දුන්නා. ඒකට අපි බොයිලරුව ලබා දුන්නා. දීලා ඒ බොයිලරුවෙන් තමයි ඒගොල්ලන් මුල්ම යෝගට් නිෂ්පාදනය කරගෙන ගියේ වැලිකන්දේ.
ඊට පස්සේ එහෙම යම් යම් ආයතන වලට දීලා ඒ වගේම ඒක හඳුන්වලා දීලා පෙන්නලා අපි බොයිලර් ශාස්ත්‍රයේ කරගෙන ගියා. දැන් අපි සාමාන්‍යයෙන් ටොන් 10 15 20 වගේ බොයිලර් නිර්මාණය කරනවා විවිධ ක්‍රමවලට. ඒ කියන්නේ බොයිලර් වල වර්ග තියෙනවා. එකක් තමයි 3 pass 4 pass එතකොට කොම්බි ටයිප් කම්බයින් ඒවා වර්ග තියෙනවා. vertical horizontal boiler එහෙම තියෙනවා. ඒතර තව තියෙනවා ඩීසල් එතකොට භූමි තෙල් හස් වර්ග සහ මේ දර සහ වේස්ට් වලින්. ඉතින් ඒ අනුව අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ පහසුකම් අනුව අපි මේ බොයිලරුව යාලට දෙනවා අඩු වියදමෙන් හදලා ලොකු ලාභයක් හිටින්න ඒගොල්ලන්ට දෙනවා. ඒතකොට පිටරටින් ගේන ඒවායේ තියෙන ප්‍රශ්නේ තමයි බොයිලරුව විශාලයි කාර්යක්ෂමතාවය අඩුයි. ඉතින් අපේ අය පුරුදු වෙලා තියෙනවා ලොකුවට විශාලට තියෙනවා නම් ගන්න. ඉතින් අපි ඊට වඩා කාර්යක්ෂමව quality boiler එකක් දෙනවා efficiency වැඩි. ඉතින් ඇත්තටම ඒකත් අපිට හොඳට ප්‍රමිතිගත කරලා කරන්න පුළුවන් නම් මුළු ලංකාවටම අවශ්‍ය කරන බොයිලරු නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන විදිහට. ඒත් එක්කම දැන් හරියට වැඩේට බැස්සොත් ලංකාවෙන් එළියට මේක ගෙනියන්නත් පුළුවන් නේ? පුළුවන්. අනිවාර්යෙන් පිටරටට යවන්න පුළුවන් ප්‍රමිතියට අපි හදනවා දැන්. ඇත්තටම ආඩම්බරයි කියන්නේ අපේ දැන් පිටරට හදන බොයිලරුවට වඩා අපේ බොයිලරුවක් සර්විස් කරන්න මේන්ටේන් කරන්න සාමාන්‍යයෙන් එක්කෙනෙක් හෝ ඔපරේටර්ට පුළුවන්. සමහර බොයිලරු තියෙනවා එන ගලවන්න ඕනේ ක්‍රේන් එකක් ඕනේ කෑලි ගලවන්න හරි අමාරු මේන්ටනන්ස් වලට. ඉතින් අපි හදලා තියෙනවා ඉතා පහසුවෙන් කර්මාන්ත අපි දීලා තියෙන ඒ ඔපරේටර්ට කියන්නේ කර්මාන්තයේ නියැලෙන ඒ ඔපරේටර්ටම බොයිලරුව සර්විස් එක කරගන්නත් පුළුවන්. අපි නැතු වුණත් ඒක කරන්න පුළුවන්. හැබැයි පිටරට තියෙන ඒවා මෙහි ආවහම ඒගොල්ලන් ගෙනාවත් ඒවත් රිපෙයාර් අපි තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලන් කවුරුත් එන්නේ නැහැ. ඉතින් එන්නේ වගේ තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ දැන්. හොඳයි. පිටරටින් ගේන දෙයක් අරගෙන අන්තිමේදී මෙතුමාලා ළඟට තමයි එන්නෙත් ඒක රිපෙයාර් කරගන්න. පාඩු හදාගන්න. ඔව්. ඉතින් එහෙම එකේ විශ්වසනීයත්වයෙන් අපේම රටේ දෙයක් ගත්තා නම් ඒ ක්වොලිටි එක ඒ විදිහට මේන්ටේන් කරන ආයතනයකින් මේ නිෂ්පාදනයක් අපේ රටේ කෙනකින් මිලට ගත්තා නම් ඔබට පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ බලන් ඉන්න අපේ ප්‍රේක්ෂක ජනතාවට කියමු ව්‍යවසායිකෙක් විදිහට නැගිටින්න කැමති මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඔව්. ඔබ වගේ දැන් මේ වෙනකොට සාර්ථකත්වයට පත් වෙලා තියෙන ව්‍යවසායිකෙක් කතා කරනකොට අද වෙනකොට ඔබේ ආයතනයේ තියෙන තැන ගැනත් අපිට මතක් කරන්න පුළුවන්. වෙනකොට කොහොමද තත්ත්වය කී දින ට්‍රැකිය අවස්ථා බිහි කරලා තියෙනවද සාර්ථකත්වය අපිට කතා කරමු. දැනට 15ක් 20ක් අතර ප්‍රමාණයක් වැඩ කරනවා. ස්ටාෆ් එකේ 5 දෙනෙක් ඉන්නවා 10ක් විතර වැඩ කරනවා. ඉතින් මේන්ටනන්ස් වලට සර්විස් වලටත් අපි ඒගොල්ලන් අරනවා අපේ දීලා තියෙන බොයිලරු නිෂ්පාදනය කරන්න. මේ කියන්නේ සේවාව දෙන්න. එතකොට අපි නිෂ්පාදනය කරලා හයි කරලා සම්පූර්ණ කරලා ඒගොල්ලන්ට දවසක් සතියක් විතර වගේ ට්‍රේනින් එකක් දීලා තමයි අපි ඉවත් වෙන්නේ. ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ අපි සේවාවක් දෙනවා මාසයකට සැරයක් වගේ නොමිලේ සේවාවක් දෙනවා පළවෙනි එක. ඊට පස්සේ දිගටම ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ව්‍යවසායිකෙක් විදිහට මේ ශාස්ත්‍රයට එන්න බලන් ඉන්න කෙනෙක්ටත් අපි යමක් කියමු ගොඩක් කට්ටිය ඉන්නවා හීන විතරයි තියෙන්නේ. හැබැයි ඒවා සැබෑ කරගන්න උත්සාහ කරන්නේ නැහැ බය නිසා. ඔව්. අපි එහෙම අයට අවවාදයක් දෙමු සාර්ථක ව්‍යවසායිකෙක් විදිහට. ඔව්. ඔබලා පැමිණෙන්න අපේ ආයතනයේට අපිට උපදෙස් අනුශාසනා කරන්න ඕන ක්‍රම පටන් ගන්න මොන විදිහටද කියලා අපිට උපදෙස් දීලා එයාව යම් මේවකට ගන්න පුළුවන්. දිරි ගන්නන්න පුළුවන්. ඔබට මතක ඇති මියතොට මුල්ල කුණුකන්ද නායාමේ සිද්ධිය අපේ රටේ වටිනා ජීවිත ගණනාවක් අපිට අහිමි වුණා. ඔව්. ඉතින් ඊට කලින් මේ අපේ ඉස්සරහින් ලලිත් රෝහණ පෙරේරා මහත්මයා රජයට එවක පැවති රජයට බලධාරී නිලධාරීන්ට මතක් කිරීමක් කරනවා ඉල්ලීමක් කරනවා මේ කුණු වලින් අපිට විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් අවස්ථාව දෙන්න ඒ නිෂ්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට අපිට එකතු කරන්න පුළුවන්. හැබැයි රටේ අවාසනාවකට එය නෑසුනා වගේ හිටියා එවක පැවති බලධාරීන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ මිනිස් ජීවිත අපිට නැති වුණා. අපි කතා කරමු ඒ ගැන කොහොමද මේ විදුලි නිෂ්පාදනය කරන්න මේ ව්‍යාපෘතියකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඔව්. මට මතකයි ඒවකට අපි ඔය ඉන්සිනරේටර් නිෂ්පාදනය කරන වකවානුවේ ඒ වකට හිටපු රජයට අපි ගිහිල්ලා කිව්වා මෙන්න මේ වගේ හැකියාවක් අපිට තියෙනවා. මේ අපිට අවශ්‍යයි කුණු විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ
10ක ආකාරයක් නිෂ්පාදනය කරන 10ක ආකාරයෙන් නිෂ්පාදනය කරාට පස්සේ ඒකෙන් පිට වෙන උෂ්ණත්වය බොයිලරයක් කරහා යවලා ඒකෙන් ස්ටීම් ජෙනරේට් කරලා ඉවරලා ටර්බයින් එකක් කරකවලා ජාතික විදුලි වල පද්ධතියට මේ විදුලිය ලබා දෙන්න පුළුවන්. ওই යෝජනාව අපි දෙතුන් පාරක් කරා. නමුත් ඒගොල්ලන් එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ මේ වැඩේට. ගණන් ගත්තේ නැහැ. ඉතින් අපි ඇත්තටම ඉල්ලුවා ස්ථාපනය කරන්න එතන ඒ හරිය කිට්ටුවම ඒ කුණු දාලා තියෙන ප්‍රදේශයේම ඉඩමක් සහ ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික. නමුත් ඒගොල්ලන් එච්චර අවස්ථාවක් අපිට ලබා දුන්නේ නැහැ. ඊට මාස 6කට පස්සේ තමයි ඔය කුණු කන්ද නායකයේ. ඇත්තටම හරි අවාසනාවන්ත සිදුවීමක්. ජීවිත හානියක් වුණා. ජීවිත හානි විශාල වශයෙන් වුණා. නමුත් ඒකට මේ ඒගොල්ලන් ඊට පස්සේ මොනවා කරත් වැඩක් නැහැ. ඒ දේ වුණාට පස්සේ ඒ කාලෙම තමයි අපි ඔය රාගම හොස්පිටල් එකටත් ওই ප්‍රශ්නයක් තිබිලා කුණු මේ විනාශ කරලා අයින් කරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. මොකද ප්‍රාදේශ සභාව වලින් කුණු ගෙනියන්නේ නැති ප්‍රශ්නයක් තිබුණා. ඒ අවස්ථාවල අපිට අවස්ථාව ලැබුණා ඒගොල්ලන්ගෙන් මේ ඉන්සිනරේටරයක් එයාගේ තියෙනවා ඒගොල්ලන්ගේ රාගම ශික්ෂණ රෝහලේ. ඒක අක්‍රිය වෙලා කුණු ගොඩ ගැහිලා මේ පළාතම ගැටලුකාරත්වයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ගිහිලා බැලුවාම ඇත්තටම කුණු සෑහෙන ප්‍රමාණයක් කන්ද ගැහිලා වාට්ටු පවා නවත්තලා තිබුණා. ඒ වාට්ටුත් අයින් කරලා තිබුණා ගඳ හින්දා. මේ විෂ ගඳ එනවා. පස්සේ මේ අපි සාකච්ඡා කරලා මේ ආයතනයේ සභාපතිතුමත් එක්ක අපි ඒක ආපහු නැවත අලුත් වැඩියා කරලා අලුත් ක්‍රමයකට හදලා දුන්නා. මුලින් හදලා තිබුණා නර්ඩ් ආයතනයෙන් ඒක හදලා තිබුණා අවුරුදු ගානකට පෙර. ඒක අක්‍රිය වෙලා හදන්න නැතුව සෑහෙන කාලයක් තිබිච්ච ඉඳා ඒ කුණු ගොඩ ගහලා තියෙනවා. අපි ඒක අඩු පීරවැයෙන් වෙනස් ක්‍රමයකට හදලා දුන්නා මේ ඒක දුවන්න. එතකොට ඒක දිව්වේ භූමි තෙල් වලින්. මුලින් දිව්වේ ගෑස් වලින්. ගෑස් විශාල ප්‍රමාණයක් ගියා. අපි අඩු භූමි තෙල් ප්‍රමාණයකින් ඒ විදිහටම ඊට වඩා හොඳ කාර්යක්ෂමව කරන්න හදලා දුන්නා. ඉතින් ඒ වගේ අනිත් ආයතන වලටත් රජයේ තියෙන හොස්පිටල් වලට ස්පිතාල වලට අපිට මේ වගේ උපකරණ හදලා දෙන්න පුළුවන්. 10ක ආකාර. ඔව්. එතකොට ඒකේ තියෙනවා මේ සාමාන්‍යයෙන් ඕකට කියන්නේ මේ ක්ලිනිකල් වේස්ට්. ඒ කියන්නේ සායනික අපද්‍රව්‍ය. සායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් තියෙනවා. ඒවා අධික උෂ්ණත්වයකින් තමයි බර්න් කරලා එළියට දාන්න ඕනේ. ඉතින් ඒ වගේ උපකරණ අපිට දැනටත් අපි හදලා තියෙනවා සමහර පුද්ගලික ආයතන වලට බහිරා සමාගම වගේ ආයතන වලටත් අපි දීලා තියෙනවා. ෆාම් වලට දීලා තියෙනවා අපද්‍රව්‍ය එන තැන් වලට. ඒතකොට කොරෝනා දවස්වලත් ඔය ෆේස් මාස්ක් වගේ දේවල් බර්න් කරන්න හිතා කුඩා ප්‍රමාණය ඒවා හදලා දීලා තියෙනවා. දැනට අපිට හැකියාවක් තියෙනවා ඔය හොස්පිටල් වගේ දේවල් වලට මේ උපකරණ පිට රටින් ගේන්න ඕනේ නැහැ. මෙහි ඒ 10ක ආකාර හදලා ස්ථාපනය කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව මොනවද ඔබ නිර්මාණය කරන දේවල්? ඔව් සාමාන්‍යයෙන් දියර කිරි කර්මාන්තයට අපි 100%ක්ම උපකරණ හදනවා. ඒ කියන්නේ සතාගේ කියන්නේ ගවයා මේ කිරිය නිෂ්පාදනය කරන ගවයාගේ ඉඳලා මිල්කින් මැෂින් එකේ ඉඳලා චිලින් ටැංක් එක, එතකොට ක්‍රීම් සෙපරේටර් එක, පැස්චරයිසර් එක, එතකොට කූල් රූම් එක, ඉන්කුබේටර් එක, ෆිලිම් මැෂින් එක දක්වා සියලුම පැකටිං මැෂින් අවසාන වෙනකම් මේ යෝගර්ට් ක්ෂේත්‍රයේ අවශ්‍ය කරන උපකරණ නිෂ්පාදනය කරනවා අපේ ආයතනයේ. සහ උපදෙස් දෙනවා. අපිට අමතක කරන්න මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කියන්නේ ලොකු අපද්‍රව්‍යයක් එකතු වෙන තැනක්. ඔව්. ඒකටත් විසඳුමක් මෙතුමාගේ ආයතනය මගින් ලබා දීලා තියෙනවා. අපි ඒකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔව්. ඒ කාලේ තිබුණා පෑලියගොඩ මේ මත්ස්‍ය මේ වෙළඳ සංකීර්ණය. එතකොට ඒකේ පොඩියට ඒගොල්ලන් පටන් අරගෙන පොඩි උපකරණයක් හදාගෙන දුව හිටියා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය කරන විදිහට බොයිලරයක් නිෂ්පාදනය කරලා ඒක බොයිලරුව මගින් ස්ටීම් දීලා කුකර් එකට ඒගොල්ලන්ගේ ස්ටීම් දීලි වල කුක් කරලා කුකුල් ආහාර ඒ කියන්නේ මේ පොල්ට්‍රි ෆීඩ් එකක් හදන්න ඒගොල්ලන්ට සහායක දුන්නා ෆිෂ් මිල් එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන උපකරණ අපි හදලා දැනටත් ඒගොල්ලන් දුවනවා. අපේ බොයිලරුවක් තමයි ටොන් 3 බොයිලරුවකින් තමයි දුවන්නේ. ඒ දුවන්නේත් හස්ක් වර්ග වලින් කියන්නේ දර සහ අපද්‍රව්‍යත් සමහරට ඒකට දාන්න පුළුවන්. ඒ ආකාරයෙන් ඒගොල්ලන් ඒ වේස්ට් එක දැනට කෑමක් බවට පරිවර්තනය කරනවා මේ කියන්නේ මාළු අපද්‍රව්‍ය වලින්.
චිකන් ෆීඩ් දෙකක් හදනවා. ඒ විදිහට තමයි යන්නේ. ඔව්. දැන් ඔබ නිකමට හිතන්න අපේ රටේ මේ වගේ ව්‍යවසායකයන්ට මේ වගේ නිර්මාණකරුවන්ට පොඩි සහයෝගයක් ලබා දුන්නොත් අදාළ තැන්වලින් ඒ ප්‍රමිතිය පවත්වාගෙන යෑමේදලා පොඩි සහයෝගයක් ලබා දුන්නොත් ඔවුන් මොන වගේ නිර්මාණ අපේ රට වෙනුවෙන් දායාද කරාවිද මේ පැමිණි මාවත ඒ තරම් ලෙහිසි පහසු එකක් වුණේ නැහැ කියලා අපි දන්නවා. අපි කියමු මේ ශේෂ්ත්‍රයට එන්න බලාගෙන ඉන්න ලක්ෂ සංඛ්‍යාත ව්‍යවසායකයන් හැබැයි බයෙන් ඉන්නවා. ඔබ සාර්ථක වෙච්ච ව්‍යවසායකෙක් විදිහට අවුන්ටත් අපි යම් දෙයක් කියමු. ඔව්. මම ඇත්තටම බින්දුවේ ඉන්න ඉඳලා මම පටන් ගත්තේ මේක බොහොම අමාරුවෙන් ටික යම් ප්‍රමාණවල් ඉගෙනගෙන ඉස්කෝලෙන් ගිහිල්ලා උට්ටලා යුනිවර්සිටි ටෙක්නිකල් කොලෙජ් ගිහිල්ලා ඒ විදිහට ගිහිල්ලා මම ටික මේවා පොඩියට නගා සිටෝගෙන පිටරටවලත් ගිහිල්ලා ඒවෙත් වැඩ කරලා හොඳ අත්දැකීමක් ලැබුවා. ලැබලා එහෙම තමයි මම මේ තත්ත්වයට ආවේ. දැන් මට හැකියාවක් තියෙන ඕන කෙනෙකුට උපදෙස් සහ කාර්මික ඥානය අවශ්‍ය කරන දේවල් ලබා දෙන්න. ඉතින් ඒ වගේ ඔබලටත් මම කියන්නේ සැලෙන්න එපා ඕනම දෙයකට අපිට සහයෝගය දෙන්න පුළුවන් වැටෙන්න ඕනේ නැහැ. ඕනම නිර්මාණයක් ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රයේ කරන්න පුළුවන් දෙනෙකුට අපිට අතහිත දෙන්න පුළුවන්. දීලා උපදෙස් දීලා එයාලට අවශ්‍ය කරන බොහොම සාධාරණ විදිහට අපේ උපදෙස් සහ උපකරණ ලබා දෙන්න පුළුවන්. බාධක එන්න මිනිස්සු ශක්තිමත් වෙනවා. මිනිස්සු නැගිටිනවා. ඒක තමයි හයිය කියලා කියන්නේ. ඉතින් ලංකා වොයිස් TV හයිය වැඩසටහන අරගෙන ඔබටත් අපි ආරාධනා කරනවා බාධක හයියක් බවට පත් කරා ජීවිතය ජයග්‍රහණය කරන්න. ලලිත් රෝහණ පෙරේරා මහත්මයා ලිත්කෝ ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේ නිර්මාතෘතුමා අපිත් එක්ක කතා බහට එකතුනේ. ස්තුතියි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබතුමාට. අයබෝවන්.